සුබ දවසක්. කොහොමද ඔයාලට? හැමෝම හොඳින් නේද? ඔන්න අදත් ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. අද ජූනි මාසේ 5 මගේ කලින් වීඩියෝස් බැලුවා නම් ඔයාලා දන්නවා පස්සෙන්ද මං ගමනක් යනවා කියලා. ඉතින් දැන් මේ ඇවිත් ඉන්නේ ඒ ගමන. ඉතින් මම කියන්නම් ඉස්සරහට විස්තර. ඉතින් ඇත්තටම අද මේ වීඩියෝ එක කරන්නේ ගොඩක් දෙනෙක් වෙනුවෙන්. ඉතින් මම දන්නෙත් නැතුව මගේ වීඩියෝස් බලන ගොඩක් දෙනෙක් වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔන්න උදේම වෙලාවටත් කලින් එන ළමයි 4 දෙනෙක් මේ ඉන්නේ. ඉතින් කවුරුත් ඇවිත් මේ වෙලාවෙදී අපි ඇවිල්ලා ඇත්තට මටත් කලින් මේ 3 දෙනාම ඇවිල්ලා හිටියා. ඉතින් අපි දැන් මේ පොල්තෙල් පහන් ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. අද අපි කරපු කෝස් එකක සර්ටිෆිකේට් දෙන දවස. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි ඇවිත් ඉන්නේ. මම කලින් වීඩියෝ එකේ කිව්වා මට පස්වෙනිදා විශේෂ ගමනක් යන්න තියෙනවා කියලා. ඉතින් ඒ ගමන තමයි මේ. මම කිව්වනේ මම දන්නෙත් නැතුව මගේ වීඩියෝස් බලන ගොඩක් දෙනෙක් වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරන්න කියලා. ඇත්තටම මම මුලින් හිතාගෙන හිටියේ මගේ මෙමරි එකක් විදියට සේව් කරගන්න මම අද දවස වීඩියෝ කරලා පොඩි වීඩියෝ එකක් දානවා කියලා. හැබැයි මම මෙතනට ආවට පස්සේ තමයි මම දැනගත්තේ මෙතන මාත් එක්ක කෝස් එක කරපු ගොඩක් දෙනෙක් මගේ වීඩියෝස් බලනවා කියලා. ඒ වගේම තමයි මම උදේ vlog එක පටන් ගත්තට පස්සේ ඉතින් ගොඩක් දෙනා ආස වුණා අද දවසේ වීඩියෝ එක බලන්න. ඉතින් ඒ නිසා මම අද මුළු දවසම මට පුළුවන් විදියට වීඩියෝ කරගත්තා. ඉතින් ඔන්න මාත් එක්ක කෝස් එක කරපු ඔයාලා වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක. ඉතින් අපි මුලින්ම කරේ පොල්තෙල් පහන ලෑස්ති කරලා ඊට පස්සේ අපි අපේ නිෂ්පාදනයන් මෙතන ලස්සනට තිබ්බා. ඉතින් arrange කරගත්ත ඒ ටික මොකද අපේ සර්ලා ඒවා බලනවා අපිට සර්ටිෆිකේට් දෙනකොට. මොකද මේ කෝස් එක අපි සම්පූර්ණයෙන්ම ෆ්‍රී තමයි කරේ. ඉතින් මුලින්ම ගොඩාක් thank you කියන්න ඕනේ ඉනෝක මිස්ට මට මේ වගේ දේවල් වලට කතා කරන්නේ මම මේ වගේ දේවල්ට සම්බන්ධ කරන්නේ ඉනෝක මිස්. ඉතින් ගොඩාක් thank you මිස්. ඒ වගේම තමයි මේ කෝස් එක කරේ නෙඩ ආයතනය සහ ස්ලිට ආයතනය කියන දෙක එකතු වෙලා. ඉතින් මං කලින් වීඩියෝ එකකත් කිව්වා ස්මෝල් බිස්නස් කරන අයට රජයෙන් ගොඩාක් ලොකු සපෝට් එකක් හම්බෙනවා. ඒ දේවල් ගැන දන්නේ නැත්නම් AG ඔෆිස් එකට ගිහින් අදාළ නිලධාරීන් හම්බුනොත් අපිට ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් කියලා. ඉතින් මං අදත් ඒක මතක් කරනවා. තාමත් තනියම ගෙදරට වෙලා ඔයාගේ ස්මෝල් බිස්නස් එක කරගෙන ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් රජයෙන් අපිට මේ ලැබෙන දේවල් ගැන දැනුවත් වෙන්න සහ ඒ වගේ ඔයගලන්ගේ බිස්නස් එකට ගන්න පුළුවන් දේවල් ගන්න. ඉතින් මේ තියෙන අපි හැමෝගෙම නිර්මාණ අපි හදපු ජුවලරිස් ඒ වගේම තමයි කෝස් එක ගැන කියනවා නම් මේක බතික් විවිධාංගීකරණ පාඨමාලාව කියලා තමයි තියෙන්නේ. ඉතින් මම ඒක තවත් විදියට පැහැදිලි කරනවා නම් බතික් නිෂ්පාදනය කරනවානේ අපි. ඒ කියන්නේ බතික් සාරි, බතික් පැඩි ඒ වගේ දේවල් බතික් වලින් කරන නිෂ්පාදනයන් වල අතුරු නිෂ්පාදනයන් කරන විදිය තමයි කියලා දුන්නේ. කියන්නේ පුංචි පුංචි රෙදි කෑලි වලින් කරන ජුවලරිස් ඒ වගේ දේවල්. ඉතින් මම කැරකි අපේ කට්ටියවත් වීඩියෝ කරගත්තා. තාම ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ නෑ. ඉතින් මම අපේ කට්ටිය ගොඩක් වීඩියෝ එක බලන්න ආස වෙන නිසා සහ මටත් ඇත්තටම ගොඩාක් ආසිත වුණා. මොකද එක අයගේ එක නිර්මාණ තිබුණේ ඒවා පුදුම තරම් ලස්සනයි. හැම කෙනෙක්ම එකකට එකක් වෙනස් විදිහේ නිර්මාණත් කරලා තිබුණා. ගොඩාක් දක්ෂයි ඉතින් හැමෝම. ඉතින් ඒ නිසා මම දිගටම වීඩියෝ කරාද වීඩියෝ එකක් ටිකක් දිගයි.
ඉතින් කට්ටියත් එක්ක කතා කර කර වීලු කර කර අපි ගෙන ආපු දේවල් ලස්සනට පිළිවෙලට ඇරේන්ජ් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මං හිතුවද වීඩියෝ එකේ වෙනද වගේ කියෝ ඉන්න නැතුව පොඩ්ඩක් ඔයගලන්ට බලන්න දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි මම පොඩ්ඩක් කතා කරන එක නවත්තලා අපේ නිර්මාණ ටික ඔයගලන්ට පෙන්නුවේ. ඊට පස්සේ අපේ සර්ලා මැඩම්ලා හැමෝම ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. සූදානම් වන්නේ. ඉතින් ප්‍රධාන උත්සවය ආරම්භ කිරීම සඳහා සියලු දෙනාටම ආරාධනා කරනවා. නැගී සිට මොහොතක් අපි නිශ්ශබ්දව ආගම සිහි කිරීම සඳහා සියලු දෙනාටම ආරාධනා කරනවා. නැගී සිට පොල් තෙල් පහන් දැල්වීමේ අවස්ථාව සමග එක්වීමට. පොල් තෙල් පහන පත්තු කරලා ඉවරුණාට පස්සේ තිබුණේ පිළිගැනීමේ කතාව සහ තවත් අර්ථවත් හරිම කෙටි කතා කීපයක්. ඔන්න ඊළඟට අපි බලාගෙන හිටපු වෙලාව ඉතින් අපේ හැමෝගෙම සහතික දුන්නා. ඉතින් මම වැඩි කතා කරන්නේ නැහැ. ඔයගොල්ලෝ බලාගෙන ඉන්නකෝ අපි කොහොමද සහතික ගන්න කියලා. Bilang satu kali lagi AN Irani Abisi. Bilang satu kali LA P Lianaji. Bilang satu kali WT Suraji Pereira. Bilang satu kali KAN Priyanggani Pereira. Bilang satu kali HD Mangalika Ranjani. Bilang satu kali Vasnia Hamza. Bilang satu kali RW Jayanti Rajapaksha. Bilang satu kali ID Nilanka Itamalugoda.
ඊළඟ සාහිත්‍ය පත්‍රය ෆාතිමා ශමිලා අල්ෆා. ඊළඟ සාහිත්‍ය පත්‍රය H.A. අල්මා නිෂාදි. ඊළඟ සාහිත්‍ය පත්‍රය K. බෝධ අතුකුරා. ඊළඟට තිබුණේ අපේ ඉනෝකා මිස්ගේ ස්තුති කතාව. व्यवसायಕ್ಕೆ ಸಂಬಂಧೀಕರಣ කරගෙන වැඩ කටයුතු සියල්ල කරන්නේ. ඒ එතුමියගේ අවුත් මහත්තයා කිව්වා වගේ හැම වෙලේම උත්සාහ කරන්නේ व्यवसायක ඔබ සමග යමක් අලුතෙන් සිදු කරන්න උත්පාදනය සිදු කරන්න තමයි අවශ්‍ය මෙහෙයවීම ඔබ කරන්නේ. අද මම හිතාමත් පාඩුවල මොකද කෙනෙක් මේ අවස්ථාවේ සම්බන්ධ වෙලා තියෙනවා. ඔබ අගේන අවස්ථාවත් සමග එක්වන්න. ඒ වගේම මතක් කර සිටිනවා මෙම නිෂ්පාදන කරපිට අනතුරුව ඔබ වෙනුවෙන් තේපැන් සංග්‍රහයක් සූදානම් කර තිබෙනවා. ඉතින් මෙම උසස් සභාවේ අනතුරුව ඔබට එම තේපැන් සංග්‍රහය සඳහා ඉතාම ආදරය යුතුව ආරාධනා කර සිටිනවා. ඉතින් එසේනම් අද දිනෙම මම ප්‍රධාන වස්තුවේ මේ ආකාරයෙන් මේවා දකිනවා. අප සමග එක්ව ඔබ සියලු දෙනාට ස්තුතියි පුද කරමි. නැවතත් මෙවන් වූ සටහනක් සමග ඔබත් සමග එක්වීමේ බලාපොරොත්තු වෙනවා. සමගන්නවා ඔබට බොහොම ස්තුතියි. ඊළඟට අපේ සර්ලා මැඩම්ලා හැමෝම අපි කරලා තියෙන නිර්මාණ බැලුවා. ඒ වගේම ඒ කරපු අයක වෙන වෙනම කතා කරා. ඉතින් ඒ වගේම අපි දන්නේ නැති දේවල් එතනදී කතා කරා. කොහොමද අපි මේ ප්‍රොඩක්ට් සේල් කරගන්නේ? එතකොට අපි මොන වගේ ආයතනයකට සම්බන්ධ වෙන්න ඕනේ? අපි වෙනුවෙන් මොන වගේ ප්‍රෝග්‍රෑම්ස් තව ඉස්සරහට තියෙන්නේ? ඒ වගේ දේවලුත් කතා කරන ගමන් අපි කරපු හැම නිර්මාණයක්ම වෙලාව අරගෙන බැලුවා. ඉතින් මෙතනින් ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. ඉතින් ඊට පස්සේ අපිට සංග්‍රහයක් ලෑස්ති කරලා තිබුණා. ඉතින් ඒ ඔක්කොගෙම පස්සේ ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. හැබැයි ඔයාලා විශ්වාස කරනවද අපි තව පැයකටත් වඩා මෙතන හිටියා. අපි ෆොටෝස් ගත්තා, ගෲප් ෆොටෝස් ගත්තා. ඊට පස්සේ ඉතින් සර්ලා මැඩම්ලා හැමෝම ගියාටත් පස්සේ අපි සෑහෙන වෙලාවක් ගියා මෙතනින් එළියට එන්න. මොකද ඉතින් අපි විශේෂ දවසක්නේ. එතකොට අපිට මෙමරිස් එකතු කරගන්න ඕනේ. අපි කට්ටියම එකතු වෙලා ඉතින් තව ගොඩාක් ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. ඉතින් ඒ ඔක්කොම ඉවර වෙලා තමයි අපි ගෙදර එන්න පිටත් උනේ. අද නම් ඇත්තටම හරිම සතුටු ලස්සන දවසක්. මගේ ජීවිතේ සතුටු වෙන්න පුළුවන් තවත් මෙමරි එකක් එකතු වුණ දවසක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද සම්පූර්ණ දවසම ගෙවිලා ඉවර වුණේ. ඔන්න මම ඔයාලා එක්ක ෂෙයා කරගත්තා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. පළවෙන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඉතින් අදට වීඩියෝ එක නවත්තනවා. තව අලුත් වීඩියෝ එකක් අරගෙන අනිවාර්යයෙන්ම එන්න. එතකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.